සාදරයෙන් පිළිගන්නවා හැමෝම අදත් මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ගේන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 30ක්. ඉතින් මේක ප්‍රශ්නයකට උත්තර දෙන්න ඔයාලට තප්පර 5ක් ලැබෙන අතර හරියට දෙන එක් උත්තරයකට ලකුණු 10කුත් ලැබෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යන් අද වීඩියෝ එකට. අංක 1 මෙම ජාතික කොඩිය අයත් රට කුමක්ද? උත්තරය තමයි කැනඩාව. අංක 2 ලොව වැඩිම රටවල් ගණනක් අයත් මාතෘද්වීපය කුමක්ද? උත්තරය තමයි අප්‍රිකාව. අංක 3 2026 ශ්‍රීත ඔලිම්පික් උළෙල පැවැත්වූයේ කුමන රටකද? උත්තරය තමයි ඉතාලිය. අංක 4 සෞර ග්‍රහ මණ්ඩලය දැනට සොයාගෙන ඇති කුඩාම උපග්‍රහයා කවුද? උත්තරය තමයි ඩයිමොස් ග්‍රහයා. අංක 5 මින් එක් බීජයක් පමණක් අඩංගු පළතුරු යුගලය කුමක්ද? උත්තරය තමයි අඹ සහ අලිගැට පෙර. අංක 6 අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය පිහිටා ඇති රට කුමක්ද? උත්තරය තමයි ස්විට්සර්ලන්තය. අංක 7 මනාකඩුව තඹසන්නස ලියවූ රජු කවුද? උත්තරය තමයි පළමු වන විජයබාහු රජතුමා. අංක 8 අනගාരിക ධර්මපාලතුමාගේ ගිහි නාමය කුමක්ද? උත්තරය තමයි දොණ්ඩේ විටේ විතාරණ. අංක 9 පානදුරා වාදය පැවැත්වූ වර්ෂය කුමක්ද? උත්තරය තමයි 1873. අංක 10 සිංහල වර්ගාක්ෂර වලට අයත් නොවන්නේ මින් කුමක්ද? උත්තරය තමයි සංඥක අක්ෂර. අංක 11 ශාක පත්‍රවල ගබඩා වන සරලම සීනි වර්ගය කුමක්ද? උත්තරය තමයි ග්ලූකෝස්. අංක 12 ඝනවස්තුවල ශීර්ෂ ගණන හා මුහුණත් ගණන එකතුව සමාන වන්නේ? ධාරගන්න ධන 2ට. අංක 13 ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්‍රධානතම සාහිත්‍ය මූලාශ්‍රය කුමක්ද? උත්තරය තමයි මහාවංශය. අංක 14 කාබනික සංයෝගයක් වන්නේ මින් කුමක්ද? උත්තරය තමයි කාබෝහයිඩ්‍රේට. අංක 15 ලොව ජනගහනය අධිකම නගරය කුමක්ද? උත්තරය තමයි ජකාර්තා නගරය. අංක 16 චීනමහා ප්‍රාකාරයේ මුළු දිග කීයද? උත්තරය තමයි කිලෝමීටර් 21196. අංක 17 ශ්‍රී ලංකාවේ වේටල තීරයේ මුළු දිග කීයද? උත්තරය තමයි කිලෝමීටර් 1585. අංක 18 නෙප්චූන් ග්‍රහලොවට අයත් චන්ද්‍රයන් ගන්න කීයද? උත්තරය තමයි 16. අංක 19 ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද? උත්තරය තමයි පිදුරුතලාගල කන්ද. අංක 20 ටෙස්ලා සමාගමේ වැඩිම අයිතියක් සතු පුද්ගලයා කවුද? උත්තරය තමයි ඉලෝන් මස්ක්. අංක 21 අකුණු සන්නායකයා මුල්වරට නිෂ්පාදනය කළ පුද්ගලයා කවුද?
උත්තරේ තමයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. අංක 22. ශාකවල නොමැති සීනි වර්ගය කුමක්ද? උත්තරේ තමයි ලැක්ටෝස්. අංක 23. ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණි වසර කුමක්ද? උත්තරේ තමයි 2004 වර්ෂය. අංක 24. ලෝක කැස්බෑ දිනයේදී ඇත්තේ කවදාටද? උත්තරේ තමයි මැයි 23 වෙනිදාට. අංක 25. ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකින් වාර්තා වූ අඩුම උෂ්ණත්වය කීයද? උත්තරේ තමයි සෙල්සියස් -2.7. අංක 26. මේ අතරින් අපුෂ්ප ශාකය කුමක්ද? උත්තරේ තමයි මීවන ශාකය. අංක 27. ලොව උෂ්ණාධිකම කාන්තාරය කුමක්ද? උත්තරේ තමයි ලූට් කාන්තාරය. අංක 28. මින් ශාකවලට වඩා පැරණි සත්වයා කවුද? උත්තරේ තමයි කැරපොත්තා. අංක 29. පොටෑසියම්හි සංකේතය කුමක්ද? උත්තරේ තමයි කැපිටල් K. අංක 30. මේ අතරින් වැඩි මිනිසුන් ප්‍රතිශතයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන රට කුමක්ද? උත්තරේ තමයි බුරුන්ඩිය. ඔන්න ඉතින් මේ වීඩියෝ එකේ අවසානටත් අපි ආවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන හිතන දේ පාලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගට නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මේ වීඩියෝ සමගන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.